එපා අවුවට යන්න එපා තාවලේ අවනක් නෙවෙයි සිටියා මට විතවන්න මගහැර යන්න තරහා වෙන්න එපා මේ වගේ අනුකම්පා නැතුව සිටියා කතරේ ප්‍රශ්නේ මොකක්ද කියලා තරහ වෙන්නකෝ ඔබ දන්නේ නැහැ මොකක්ද උනේ කියලා දන්නේම නැතුව තරහ වෙලා මාත් එක්ක මම මොකක්ද කරේ වාට ආදරේ හිතනවා දුකම දෙවගනවා ඒ ලස්සනයි පොඩ්ඩක් ඉන්න සුදෝ මම එනවා දුකම දැන් හොඳයි ආදරේ හිතනවා දුකම දෙවගනවා ඒ ලස්සනයි පොඩ්ඩක් ඉන්න සුදෝ මම එනවා දුකම දැන් හොඳයි Hey, Kiamata, Oyama to Munapa number. Happy Chutalayan, Nitiri Kaleva, Oyama to Munapa number. Morasata Kambana, Happy Chutalayan, Nitiri Kaleva, Oyama to Munapa number. Morasata Kambana. කට දෙනවා කියලා කියන්නේ හරියන්නේ නැත්නම් ටොයිලට් කරන්නట్లా බලමුද පත්තන් කෙලියට කිරි කෙලි අරගෙන යක්කුත් පිටියට ආවා රුණු වෙරෙන්ගෝ ශක වෙරනාදේ යක්කුත් පිටියට ආවා දත් කැක්කුමට ලුණු වතුරට 108 වතාවක් මතුරා කට සෝතනවා. එහෙමනම් වාපිටෙන් තුන්දෝ සමනේ වෙන්න කියලා අපි තොවිල පටන් ගමු.
ඇති තොවිලයක් කරා. යමන් ඉස්පිරිතාලට. මොකද මේ කලබලෙන් වගේ? තොවිලයක්වත් නැටලද? අනේ නර්ස් නෝනා මගේ දත හරිම කැක්කුමයි. කෝ කට අරින්න බලන්න. ඔහොම නම් හරියන්නේ නැහැ. අනිවාර්යයෙන්ම දවසට දෙසරයක් දත් මදින්න ඕනේ. රැයට නිදා ගන්න කලින් ඒ වගේම උදේට කෑවට පස්සේ අපි අනිවාර්යයෙන්ම දත් මදින්න ඕනේ. පුළුවන් තරම් පැන් රස කෑම අඩු කරන්න ඕනේ. අපිට පුළුවන් නේ වෙනුවට එළවලු පළතුරු පාවිච්චි කරන්න කෑමට ගන්න. ඒත් එක්කම අපි දත් මදිනකොට නිවනට දන්තාලේපයක්. ඒ කියන්නේ ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේපයක් තෝරගන්න ඕනේ. ඊට අමතරව මාස 6කට සැරයක්වත් අපි දත් චෙක් කරගන්න ඕනේ. ඒකට ඔයාලා ළඟම තියෙන දන්ත සායන වලට එකතු වෙන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ කටේ වෙනසක් නැත්නම් මොකක් හරි අසාමාන්‍යතාවයක් තියෙනවා නම් ඒවටත් ප්‍රතිකාර ලබා ගන්න දන්ත සායන වලට යොමු වෙන්න පුළුවන්.